ඕකේ. අපි දැන් ඇස්කල් කියන සොෆ්ට්වෙයාර් ගැන හිටියේ නේද? ඇස්කල් එකේ අපි කතා කරා කලින් අර ස්ක්‍රීන් එකේ මොකක් හරි දෙයක් රයිට් කරලා පෙන්වන්නේ කොහොමද කියලා කතා කරානේ. කොහොමද ස්ක්‍රීන් එකේ රයිට් කරලා පෙන්නුම අපි නිකන් එක ටෙක්ස්ට් එකක් ඉතරම begin කියලා ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා. ඊට පස්සේ ස්ක්‍රීන් එකේ රයිට් කරන්න නම් අපි දෙනවා රයිට් කියන කමාන්ඩ් එක නේ. රයිට් කියන කමාන්ඩ් එක දීලා ටෙක්ස්ට් එකක් රයිට් කරනවා නම් අපි ඉන්වර්ටඩ් කමාස් ඒ කියන්නේ උඩු කමා ඇතුලේ තමයි ඒ ටෙක්ස්ට් එක රයිට් කරන්නේ. හරිද? අපි නිකන් හෙලෝ කියලා දෙමු. හෙලෝ කියලා අපි ස්ක්‍රීන් එකේ රයිට් කරන්න කියලා කියනවා. ඊට පස්සේ අපි මෙතනින් දෙනවා සෙමිකෝලන් එක. මෙතනින් මේ ලයින් එක ඉවරයි. ඊට පස්සේ අපි කියනවා ඔය රයිට් හෙලෝ වර්ල්ඩ් කියන එක කියවගෙන ඉන්න read ln උඩ ලයින් එක කියවන් ඉන්න කියලා දෙනවා. හරිද? ඊට පස්සේ අපිට ඕන නම් මෙතන සෙමිකෝලන් යූස් කරන්නත් පුළුවන්. යූස් කරන්න නැතුව ඉන්නත් පුළුවන්. ඇයි? මෙතන මේ end එකට කලින් ලයින් එකේ read ln කියන්නේ end එකට කලින් ලයින් එකනේ. end එකට කලින් ලයින් එකේ අපි semicolon යූස් කරන්නත් පුළුවන්. නැතත් ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා. හරිද? අපි මේක කම්පයිල් කරලා බලමු. හරි කම්පයිල් කරා. කම්පයිල් එක සක්සස්. ඔන්න අපි එක්සිකියුට් කරනවා. hello world කියලා ස්ක්‍රීන් එකේ රයිට් කරලා මෙයා පෙන්නනවා. ඊට පස්සේ මට ටෙක්ස්ට් දෙකක්. ඒ කියන්නේ hello world කියලා එකකුයි ඊට පස්සේ තව ඕනේ රයිට් කරන්න ඊළඟ ලයින් එකේ කියන දැන් මෙතන මේක පොඩ්ඩකට කමෙන්ට් එකක් විදිහට දාන්න. මේ කමෙන්ට් එකක් විදිහට දාපුවම මොකද වෙන්නේ? මෙහෙම කමෙන්ට් එකක් විදිහට දාපුවම මේක රන් වෙන්නේ නැහැ. හරිද? මේක රන් වෙන්නේ නැහැ මේ විදිහටම තියෙනවා. ඒතර අපිට එරර් එකක් එන්නේත් නැහැ මේකෙන් නේ. කම්පයිල් කරා කියලා අවුලක් වෙන්නේ. දැන් මට ඕන ඊළඟ ප්‍රෝග්‍රෑම් එකේදී දැන් hello world කියලා පෙන්නනවනේ. hello world පස්සේ ඒ කියන්නේ මෙන්න මෙතන දෙවෙනි ලයින් එකේ පෙන්වන්න ඕනේ this is my first program කියලා. හරිද? ඒක පෙන්වන්න මම ආයෙ රයිට් එකක් දාගන්නවා. දැන් මම මේ බ්‍රැකට් සයින් කරගන්නවා. මොකද අපි කමෙන්ට් දුකමා දෙකක් දාලා මොකක්ද අපි දාන්නේ this is my first program. This is my first program කියලා දැම්මා. ඊට පස්සේ මෙතන semicolon use කරා. ඔන්න කම්පයිල් කරලා බැලුවා. හරි අවුලක් නැහැ. වැඩේ සෙට්. එක්සිකියුට් කරනවා. එක්සිකියුට් කරද්දී යන්න මොකද්ද වෙන්නේ? අපි ටයිප් කරේ මෙතන ලයින්ස් දෙකක නේ රයිට් කියලා ලයින්ස් දෙකක ටයිප් කරේ. හැබැයි මෙයා ඒක අරගෙන තියෙන්නේ එක ලයින් එකට නේ. එතකොට අපි දැන් මේ this is my first program කියන එකත් තනි ලයින් එකකට ගන්න ඕනේ නම් sorry තනි ලයින් එකකට නෙමෙයි second line එකට ගන්න ඕනේ නම් මට කරන්න වෙනවා මෙන්න මෙතන hello world කියන තැනින් මේ ලයින් එක break වෙන්න ඕනේ මෙන්න මෙතන. මෙන්න මෙතනින් තමයි break වෙන්න ඕනේ. ඒක හන්දා මම මෙතන රයිට් එකට යූස් කරනවා ln කියලා. ln next line එකට යන්න වගේ මීනින් එකක් තමයි එතනින් දෙන්නේ. දැන් කම්පයිල් කරලා බලනවා හරි එක්සිකියුට් කරනවා. ඔන්න වැඩේ සක්සස්. දැකද hello world this is my first program කියන එක second line එකේ පෙන්නනවා. පැහැදිලිද? ඔව්.